මලහිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් වෙන් වී මම යන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවි ඔබගෙන් වෙන් වී මම යන්නම්. මෙහෙම කියන්නේ කවුද කියලා හිතුවොත් ඒ තමා එළදෙනක්. හැබැයි මෙයා නිකන් එළදෙනක් නෙමෙයි, තම ජීවිතේ බොහෝ හැලහැප්පිලි වගේම බොහෝ ආදරේ කරුණාව ලැබපු කෙනෙක්. මීට අවුරුදු 10කට වගේ කලින් මේ එළදෙනව මරන්න ගෙනියනකොට මේ ගමේ පින්වත් පවුලක් එයාව බේරගෙන එයාට රිසිසේ ජීවත් වෙන්න ඇරියා. හැබැයි එයාට කවදාවත් මව් පදවියක් නම් ලැබුණේ නැහැ. හැබැයි එයාට හිටියා මේ පින්වත් පවුල, එයාගේ ගෙදර බල්ලා, ඒ වගේම ගමේ හැදෙන වැඩෙන තව යාළු ගවයන් දෙදෙනෙක්. මේ පාළුවට ගිය කුඹුරු යායේ මේ එළදෙන වරින් වර ඉන්නවා දැකලා තියෙනවා එයාගේ අර කලින් කියපු යහළු ගවයන් දෙදෙනාත් එක්ක. එදා ගොඩක් වැස්ස දවසක් මේ පැත්තට. මෙයාව රැක බලාගත් නිවසියන්ට ඕන වුණා මෙයාව අල්ලගෙන ගෙදර ගෙනියන්න. එතකොට වෙලාව උදේ 8-9ට විතර ඇති. හැබැයි එයා බය වෙලා වෙන්න ඇති ඒ ළඟ තියෙන ඉඩමකට රිංග ගත්තා. ඒ ඉඩමේ තියෙනවා තාප්පයක් සහ පාළු නිවසක්. ඒ දෙක අතර තියෙන්නේ බොහොම පටු ඉඩක්. ඒ ඉඩ ඒ වගේම එන්න හීනි වෙන විදිහටයි පිටලා තියෙන්නේ. ඉතින් මේ එළදෙන කරේ මොකද්ද? මේක අස්සට රිංගගෙන පුළුවන් වේගෙන් අර හීනි ඉඩේ ඉදිරියටම ගමන් කළා. කොහොම වුණත් සියලු උත්සාහයන් යෙදුවා මෙයාව බේරගන්න. ගමේ ගොඩාක් සෙනග එකට එකතු වුණා. හැබැයි මෙයාව බේරගන්න හම්බුනේ නැහැ. එතකොට වෙලාව 11ට විතර ඇති. මේ මිය ගිය වෙලාවට ඊ타මත්ම ආසන්න වෙලාවක මෙයාගේ නිවසියන්ගේ පස්සෙන් ඒ ගෙදර බල්ලත් මෙතෙන්ට ආවා. ඇවිල්ලා එක සැරයක් ඉව කරා, තවත් සැරයක් ඉව කරා. මහ හඬින් කෑ ගැහුවා, කෙන්ද්‍රි කෑවා. බල්ලටත් යමක් තේරිලා. සත්වයන් අතරත් මරණය සංවේදී වෙන හැටි පුදුමාකාරයි. කෙසේ වෙතත් බොහෝ යෝජනාවලින් අනතුරුව තාප්පය කඩලා කිලෝග්‍රෑම් 600ක් 700ක් විතර බර මේ එළදෙන පිටතට අරගෙන යාබද වත්තේ වල දැමීමට තීරණය වුණා. ඒ කටයුතු ඉවර වෙනකොට කරුවලත් වෙලා. මේ කතාවේ එක් වටිනා තොරතුරක් කතාවට නැගෙන්නේ මෙන්න මේ මොහොතේ. මේ එළදෙන ඊටමත් හොඳින් වැඩිණු කෙනෙක්. එම නිවසියනට මෙම සතාව මරණින් පසු මසට විකිණීමට ඕනෑ තරම් අවස්ථාවක් තිබ්බා. එහෙත් ඔවුන් මෙම සතාව සියලු ගෞරව සහිතව මිහිදන් කළේ උදාර මිනිස්කමක් නැවතත් අපට මතක් කර දෙමින්. මිනිසුන් හොඳ ගතිගුණ වලින් පිරීලා. මෙම කතාව ඊට කදිම උදාහරණයක්. එළදෙන ක්‍රමක්‍රමයෙන් පිටිපසට යෑමට සිටුවේ නම් ඇයගේ ජීවිතය නිතැතින්ම රැකෙනු ඇති. එහෙත් ඇයගේ මොළය ඊතරම් දියුණු නැත. කෙසේ වෙතත් මරණයේ කිසිම වරදක් නැත්තේ උපදින සැවම කෙදිනක හෝ නිතැතින්ම මරණයට පත්වන නිසානේ. මේ අඩක් කෑ තනකොළ බොහෝ විට ඇය විසින් කෑ තනකොළ විය හැක. ඇයගේ යහළුවන් වන බල්ලාද ගවයන් දෙදෙනාද තවමත් ඇය එනතුරු බලා සිටිනවාද විය හැක. එහෙත් ස්වභාව ධර්මය පුදුමාකාර වන්නේ ඇය සාධාරණ සේම සත්‍යයටද ගරු කරන නිසා වෙනි. මෙම සිද්ධිය අප සියලු දෙනාගේම සිත්වලින් නොබෝ දිනකින් මැකී යන්නේ ස්වභාව ධර්මයේ නීතිය අනුවයි.